guys මම මේ ලුලු එකට යන ගමන් ඉන්නේ මට මේ පොඩි බඩුටයක් ගන්න තියෙනවා බලමු ගිහිල්ලා වීඩියෝ කරගන්න පුළුවන් නේද බැරිද කියලා නම් දන්නේ නැහැ බලමු මොකක්ද තත්ත්වය කියලා ගිහිල්ලා හරි guys ගිහිල්ලා අම්බ සතනෝවේ මේ ඉස්සරහින් පේන්නේ මේ අපිට ළඟම තියෙන ෂවර්මා කඩ ටික. ඕකේ ෂවර්මා කඩ කිව්වට තියෙනවා ඉතින් ගොඩක් දේවල්. ෂවර්මා වලට තමයි ප්‍රසිද්ධම. guys මං යන්නේ ලුලු එකට. මට පොඩි බඩු ටිකක් ගන්න තියෙනවා. බලමු මේක මගේ ෆස්ට් vlog එක. මම ඉස්සරහට යන හැමතැනම ඔයාලට දාන්නම්. බලන්නකෝ මේක හොඳයිද කියලා. අඩුපාඩු ගොඩක් තියෙයි. බලමු. ඉස්සරහට මම මේ ආය වොයිස් දෙන්නම්. ඇතුළට ගිහිල්ලා වෙන දේවල් ටික. මොකද මම මේ ඇවිල්ලා තමයි මේ වොයිස් දෙන්නේ. ඇතුළේ මට වොයිස් දීගෙන කරන්න බැරි වුණා. මොකද ගොඩක් කස්ටමර්ස්ලා හිටියා. ගොඩක් සෙනග ඇතුළේ. බලමු අපි ඇතුළට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. ඔය විදිහට තමයි ඔතනින් තමයි ඇතුළට ආවේ. බලමු මම ඉස්සෙල්ලාම තියෙන්නේ ভেජිටබල් සෙක්ෂන් එක. ඔයාලට තේරෙනවනේ ගොඩක් සෙනග ඉන්නවා. එහෙනම් තමයි වොයිස් දුන්නේ නැත්තේ. මම පොඩි දේවල් ටිකක් ගත්තා. ලුණු ගත්තා. නයිනිස් තිබ්බා ඒ ටික ගත්තා. ඒ ටික දාගෙන දැන් මේ ඉස්සරහට යන ගමන් ඉන්නේ. බලමු. මට තව ඕනේ බීෆ් ටිකක් ගන්න. බලමු ගිහිල්ලා අපි. හරි. මෙතන තමයි බීෆ් තියෙන්නේ. ඔය තියෙන්නේ. ඔතන තියෙනවා බීෆ්. මට ගොඩක් ඕන වෙන්නේ නැහැ. මොකද මේ අපේ වයිෆ් බීෆ් කන්නේ නැහැ. එයා චිකන් තමයි කන්නේ. මං ඉතින් මට විතරක් ඇති වෙන්න මේ ඩිනාර් එකයි 200ක් වුණා කොහමද මං ගත්ත ටිකට. ඒ ටිකක් දාගත්තා. ඊට පස්සේ මම ඔය නිකන් රවුමක් කියන්නේ මොකද මං ගාව නා හාල්ලා නම් මලන් ඔක්කොම ගෙදර තියෙනවා. මම ඔය නිකන් මේ වීඩියෝ එකට ගන්න පොඩ්ඩක් ඉස්සරහට ගියේ. ඊට පස්සේ බලන්නකෝ ඉස්සරහට යද්දි තව තියෙනවා ෆිෂ් තියෙනවා හැමදේම තියෙනවා. ඉතින් එග්ස් තියෙනවා. ඉතින් ලොකු එග්ස් කලෙක්ෂන් එකක් තියෙනවා ලුලු එකේ. ඊට අමතරව ඩේරි අයිටම් උතන තියෙන ඔක්කොම යෝගර්ට් ෆ්‍රෙෂ් මිල්ක් ලැබ්නා ලැබන් ඔක්කොම තියෙනවා. මම නිකන් තමයි ඔය රවුමක් දැම්මේ. මේ මට අවශ්‍ය දේවල් ඔක්කොම වගේ මම ඔය වෙද්දි අරගෙන ඉවරයි. මොකද මට ලොකු දෙයක් අද ඕනේ වුණේ නැහැ. ඔය පොඩි දේවල් ටිකක් තමයි ඕනේ උනේ. ඊට පස්සේ ඔක්කොම කියන්නේ මම මේ බලබලාව මට ප්‍රයිස් ටික දාගන්න බැරි වුණා. ඊට පස්සේ මම දැන් ඔය ආය අනිත් පැත්තට ගිහිල්ලා අර ගත්ත ভেජිටබල් අයිටම් ටිකේ ප්‍රයිස් ටික ගහ ගන්න ඕනේ. ඒ ගිහිල්ලා ප්‍රයිස් ටිකත් ගහගෙන මේ